පැරඩි. නිකන් ඉන්න ගමන් ජොලිට වගේ යා හැදුවා කම්බි කොයිල් එක. දැන් මේක පුතාලා. මේකේ කරන්ට් එක යන්න පුළුවන්ද? බෑ බැටරි නෑ. ඉවන්තර නෑ. එන කරන්ට් එක යන ගියා. නෑ ඒකට එයා ගැල්මීටර් දාපුවම මෙයා හැදුවේ. එයාම තමයි අරින්නේ. මෙයා මොකද කරේ? චුම්බකයක් දුවගෙන ආව මෙහෙට අරගෙන. චුම්බකයක් අරගෙන දුවගෙන ආව මෙහෙට. ඒක අරගෙන ඉතලා. අරන් ආව මෙයා කරන්ට් එකක් වැඩ කරා. කරන්ට් එකක් වැඩ කරා. ඒ කියන්නේ කොහොමද දැකියේ? කටෝ කරගෙන. කරන්ට් එක. හරි. කරන්ට් එකක් ගියා. මේ මොන වෙනකොටද? මෙයා ලං වෙනවා. ඊට පස්සේ මෙයා මෙන්න ආපස්සට දිවිපුවා. ආයෙත් මෙහෙට ගියානේ. ආයෙ ආපස්සට ගියා. ආපස්සට ගියාම මෙන්න කරන්ට් එකක් ආයෙ වැඩ කරනවා. පැත්ත මාරුණා. කටුවනි පැත්ත මේ. ධාරාව දිශාව. තේරෙනවද? නවත්තන් ඉන්දියා. ධාරාවක් නැහැ. එන එයා කිව්වා සන්නායකයක් ආවට දිනු. සන්නායකයක් ආවට චුම්බක ක්ෂේත්‍ර වෙනස් වීමක් වෙනවා නම් මොකද වෙන්නේ? ෆොටෝ කරන්ට් එකක් හට ගන්නවා. තේරෙනවද? එයා කිව්වා සන්නායකයක් ආවට චුම්බක ක්ෂේත්‍ර වෙනස් වීමක් කරනවා. මේ චුම්බකේ තල්ලු කරන එක තමයි මොකක්ද උනේ. තේරෙනවද? චුම්බකයේ එනකොට අරන් යනකොට ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍ර වෙනස් වීමක් කරනකොට සන්නායකයේ මොකක් හරි අවුලක් දාගන්නවා. කරන්ට් එකක් තනියම හදා ගන්නවා. ඒකට අපි කියව ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය හට ගන්නවා. තේරෙනවද? නැත්නම් ප්‍රේරිත ධාරාව හට ගන්නවා. ප්‍රේරණය ඔටෝ. දුර තියන ළමයි කිචි දින කට්ටිය මෙන්න ඒක දුක් කරගෙන කිචි මිය. මේ යා සම්බන්ධ නැහැ කිසි පැත්තකට ඉන්නේ. ලං කරගෙන ඉන්නකොට ධාරාව පැත්ත කරගෙන දුරක් කරනකොට අනිත් පැත්තට කරගෙන. හරි? ඒ වෙන්නේ මොකද කියලා පස්සේ ඉගෙන ගමු. දැනට දැනගන්න මොකද්ද? චුම්බක ක්ෂේත්‍ර වෙනස් වීමක් වුණා සන්නායකයට අවශ්‍ය. එහෙනම් ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය හට ගන්න ඕනේ අනිවාර්යයෙන්. තේරෙනවද? හරි. විද්‍යුත් ගාම බලය E වලින් කියන්නේ E සමානයි ඩෙල්ටා ෂයි විදිහට ඩෙල්ටා T. ෂයි කියන්නේ ශ්‍රාවය මතකද? මොනවද මනින්නේ? කවුද ඉස්සන? දැන් පාඩම් කරගෙන ඉන්නේ. ශ්‍රාවය මනින්නේ. එමින්දී ලකුණක් තියෙනවා. දැසඳ. ඩෙල්ටා වලින් කියන්නේ මේකින් අපි කියනවා චලනයේ චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රේරිත ධාරාව. තේරෙනවද? මේක දෙක සමානයි. මේ දෙකම චුම්බක ක්ෂේත්‍ර. මේ දෙකම ධාරාව. මේක බලය, මේක චලනය. තේරෙනවද? වම් අතෙන් බලය, දකුණු අතෙන් චලනය. මේක දාන්නේ මොනවටද? චුම්බක ක්ෂේත්‍රයට ධාරාවක් ගමන් කරනකොට හට ගන්නා බලය හොයන්න. දිශාව. මේක දාන්නේ චුම්බක ක්ෂේත්‍රයට චලනයක් වෙනකොට හට ගන්නා ධාරාව හොයන්න. පටලවා ගන්න එපා. එයා කිව්වා මොකක් හරි දෙයක් වෙනවා නම් එයා ඒකට විරුද්ධයි කියලා. ඉතින් ඒ කියන්නේ ප්‍රේරිත ධාරාව හටගන්නේ මේ වෙන වැඩේට විරුද්ධව. චලනය වෙනවනේ ඒකට විරුද්ධව වැඩ කරන්නේ. හරි. සන්නායකයක් කවට සිදුවන චුම්බක ක්ෂේත්‍ර වෙනස් වීම. මේ සන්නායකයක සිදුවන බලපෑම අවම වන පරිදි ප්‍රේරිත ධාරාව හටගන්නවා. මෙන්න සන්නායකයක් දී වේගී ඉස්සරහට යනවා. චුම්බක ක්ෂේත්‍රයක් තියෙන ඇතුළට. එනවාද? චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. ඇතුළට ගිහලා අපි හිතමු. මේක දිගේ එල් කියලා ගමු. එල් කියලා ගමු. මෙයා ඔන්න ඉස්සරහට යනවා දැන්. ඉස්සරහට යනවා. අපි දැන් මෙතනට ගියා කියනවා. මෙතනට ගියා කියලා. එන්න මෙතනට ගියා x දුරක්. ගතේච කාලේ t කාලයක් ළඟ හිතමු. තේරෙනවද? ගතේච කාලේ t කියලා. සමීකරණ කොටු කරන්න හදන්න. හරි. එනම් ඔන්නම කරලා යනවා. එහෙනම් ෆැරඩේ කිව්වනේ චුම්බක ක්ෂේත්‍රයක් මොනවා හරි අවලක් කරන මේ විද්‍යුත් බලය හට ගන්නවා කියලා. හරි. එහෙනම් මෙයා මොකද කරන්නේ? චුම්බක ක්ෂේත්‍රය එක කපනවා. ඒක කැපිගෙන යන්නේ. ක්ෂේත්‍රය ඇතුළට තියෙනවා. ඒක කපාගෙන තමයි මේ සම්නායක කොටස ඉස්සරහට යන්නේ. තේරෙනවද? හැමතිස්සෙම පුරුදු වෙන්නේ මෙන්න මේ සමීකරණයෙන් ගණන් හදන්න පටන් ගන්න. डेल्टा शाई विधि में डेल्टा टी हाउ मेक किवे फैराडे अरे फैराडे हुआ ශ්‍රාවය වෙනස් වීමේ ශීඝ්‍රතාව වේග විද්‍යුත් ගාම වලට සමාන වේ. මම දැන් හදන්නේ මේ දෙපැත්ත අතර විද්‍යුත් ගාමක බලය හොයාගන්න.
මේ කරන්ට් එක හට ගන්න පුළුවන් ඉතින්. පුළුවන්ද කියලා බලමු. පුළුවන් එකනේ පුළුවන්ද කියලා බලමු. මෙතන AB කියලා ගමු අපි. මේ දෙකට විභාගය ගන්න හදන්නේ. එන VAB සමානයි ඩෙල්ටා ෂයි බෙදීම ඩෙල්ටා. පාඩම පටන් ගන්න වෙලාව මම කිව්වා ෂයි බෙදීම A කියලා කියන්නේ B. හරි. ඒකක වර්ගඵලයක් කරා ගන්න සඵල ලම්බක ශ්‍රාවය තමයි කිව්වා චුම්බක ශ්‍රාව ඝනත්වය. බලන්න මේක ඉතිරයි. හරි. මේක ලියලා තිබුණම නම් ශ්‍රාවය කියන එක මම වෙනද මම ලියන්න පුළුවන් B.A. B වලින් කියනවා A කියලා. ඒක උත්තර හරි. එහෙනම් මේක ගෙනද මෙතන දාමු. මේ જાතිය හැම ගානක්ම හදන ස්ටෙප් ටික තමයි මේ ලියන්නේ. මේකේ චුම්බක ක්ෂේත්‍රය වෙනස් වෙනවා කියලා මම කිව්වද? නෑ යා ඒක නෙමෙයි. මෙයා චන්ද්‍රෙන් විතරයි වෙන්නේ. එහෙනම් චුම්බක ක්ෂේත්‍රය නියතයි. ඒක කාලේ කපන වර්ගඵල වෙනස්. කප යනවා ඉතින්. එහෙම වෙලා හරි. එහෙනම් මෙයාට වර්ගඵල ලියමු. t කාලයකට දාලා lx වර්ගඵලයක් කපනවා. තේරෙනවද? මෙයා සම්මාය කොටසේ දිග l x දිග කපන t කාලයක. එහෙනම් මෙතන b කපන වර්ගඵලය lx කොච්චර කාලයකද? t කාලයකට දාලා. තේරෙනවද? t කාලයකට දාලා x දුරක් යනවා කියලා තමයි කිව්වේ. එහෙනම් x බෙදීම t කියන්නේ කවුද? වේගය. මෙතන x බෙදීම t කියන්නේ කවුද? වේගය. එහෙනම් මෙතන අපිට සමීකරණයක් හදන්න පුළුවන්. ඩොට් ඕනේ BLB. B මේක හැමතැනම පාවිච්චි කරන්න බෑ. හරි එකක් කොට මම කියන්නේ. ළමයි ඔය හදන්න පාවිච්චි කරනවා. මේක දාන්න පුළුවන් කොයි වගේ වටද? සන්නායකයක් මෙහෙම කරනවා විතරයි. තේරෙනවද? මේක පෙරලි ඉස්සරහට යනවා විතරයි මේක දාන්න පුළුවන් නිසා මේක පාඩම් කරන්න එපා. මේක මත කියලා. දැන් උදේ පට ගාලා පොර. තේරෙනවද? සන්නායකයක් චුම්බක ක්ෂේත්‍රයක් තුළ චලනය වෙන විදිහ. සන්නායකයක් චුම්බක ක්ෂේත්‍රයක් තුළ චලනය වෙන විදිහ. මේ දෙකම විචිත්‍රතාවය. මට මේකේ හොයලා දෙන්න ධාරාව කොහෙටද යන්නේ කියලා. ධාරාව යන්නේ කියන්නේ මොකක්ද දානවා? එන්නේ ලකුණක් ජලයෙන් කොට හට ගන්න ධාරාවනේ. හට ගන්න ධාරාව කොහෙන්ද බලන්න. ලකුණක් දාන්න. कोई है तो देख ये डिब्बा चारों के चुंबक से जुड़ा आई बात व्हाट इज दिस वन here एक गार्ड डाल के चलने पड़े मैंने मेरे करता सगने चुंबक से पड़े धारावीना उदाहरण मेरे धारा हटने उड़ता मुकदमा पार्टी लेविंगे दाखुनात नहीं अभी मैं लेंस चढ़ने करने वाली के लिए हम जरूरी लोग लेंस मुकादे की भी मुकदमा यावला के नाना निकल विरुद्ध है ना मैं आगे क्या ना वाटा विरुद्ध है मेरा लेंस क्या नहीं देखा लेंस भी है चुंबकीय क्षेत्र क्या कहते हैं सामने के मौका यावला के नाना एक ही मेरे बाल पे हम आउटपुट इधर में शेप करके तो मैं ना करने मिला विरुद्ध है ना मेरे धारा हटा के अच्छे जाना वाटा विरुद्ध वाले आगे बैठा थे लेंगे ये ना जाना वाटा कभी नहीं है ना बाले पड़े बल ठीक है बाले में मुकदमा दान वामन करना थे वामन दान है ना चुंबकीय क्षेत्र के धारा में बाले पड़ती स्वाप करता है यानी पड़ती दाखो है ना ये विरुद्ध तो हमारे धारा हटा के नहीं यानी पा तो क्या करा देना तो
එහෙනම් ලෙන්ස් කිව්ව කතාවක් හරි. ලෙන්ස් කිව්වේ මොකක් හරි අවුලක් වෙනවා ඒක විරුද්ධ නම් එයා වැඩ කරලා තියෙන්නේ. ඒක දාලා හටගන්නේ ඒක විරුද්ධව. එහෙනම් යන්නේ අර ඒ බලයෙන් කියන එක දෙවිච්චේ. අර යනකොට අපිට යන්නේ. තේරෙනවද?